අපි බලමුද මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා ෂෝට් වීඩියෝ එකක්. මෙන්න මේ විදිහේ වෛරල් වෙන ෂෝට් වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එක ඉවරනකොට අපි එන බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරියන වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. FX Hydra Academy අපි ඔයාලට මේ වෙනකොට ගෙනත් තියෙනවා සුපිරි වීඩියෝ සීරීස් එකක්. වීඩියෝස් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් පරණ වීඩියෝස් බලලා ඉන්න කියලාත් ආරාධනා කරනවා. මම ඒ වගේ ඔයාලට කතා කරලා තියෙනවා AI ගැන, AI වලින් ෆොටෝ ජෙනරේට් කරගන්න විදිය, වීඩියෝස් හදාගන්න විදිය, සින්දු හදාගන්න විදිය, ඇෆිලියේට් මාකටිං ගැන, CapCut ගැන, YouTube monetization ගන්න විදිය, ඇෆිලියේට් ලින්ක් ගැන, Pinterest ගැන, FB page හදාගන්න විදිය, smart money concept එක ගැන වීඩියෝ සීරීස් එකක් දාලා තියෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. තනියම ට්‍රේඩින් කරගන්න තත්ත්වයට එන්න පුළුවන් වාට මේ වීඩියෝ සීරීස් එක බලුවොත්. ඒ වගේම බ්ලොග් ගැන කතා කරලා තියෙනවා, බ්ලෑන්ඩින් පේජ් ගැන කතා කරලා තියෙනවා, ඇඩ්ස් ටෙරා වලින් earning එකක් ගන්න විදිය, මේ වගේ වාට වටිනා වීඩියෝස් ගොඩක් ගෙනත් තියෙනවා. එහෙනම් බලමු නැති කෙනෙක් ඉන්නා නම් ඒ වීඩියෝස් ටිකක් බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි අද වීඩියෝ එකට යමු. අපි අද බලමු කොහොමද මේකනුත් සල්ලි හොයාගන්නේ කියලා. මේ වැඩේට වාට ප්‍රොම්ප්ට් එකක් ඕන කරනවා. ඒ ප්‍රොම්ප්ට් එක ජෙනරේට් කරගන්න විදියක් මම වාට කියලා දෙන්නම්. කොහොමද මේ ප්‍රොම්ප්ට් එක ජෙනරේට් කරන්න කියලා මම වාට පොඩි ප්‍රොම්ප්ට් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අන්න ඒ ප්‍රොම්ප්ට් එක අරගෙන වාට මේකට ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් ලියනාඩෝ AI එකෙන්. හරිද? මම මේ ප්‍රොම්ප්ට් එක දාලා තියන්නම්. වාට අවශ්‍ය විදිහට ඒක Grok AI එකට හරි ChatGPT එකට හරි දීලා ඔයාට අවශ්‍ය විදිහට ඒක හදාගන්න පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා. හරි. අන්න ඒ විදිහට හදාගත්ත ප්‍රොම්ප්ට් එකක් තමයි මේ තියෙන්නේ. මම මේ උඩ ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙනවා. ඒ ප්‍රොම්ප්ට් එකට සමානව මට තව ප්‍රොම්ප්ට් සෙට් එකක් ලියලා දෙන්න කියලා මම මේ ChatGPT එකට නෙමෙයි Grok AI එකට මම දීලා තියෙනවා. මම දැන් ඔයාලට ප්‍රොම්ප්ට් එකක් දෙනවා. මට තව ඒ වගේම ප්‍රොම්ප්ට් එකක් ලියලා දෙනවද කියලා දුන්නාට පස්සේ මට ප්‍රොම්ප්ට් ගොඩක් ලියලා දුන්නා. ඔන්න ඔය විදිහට මම එයාගෙන් ප්‍රොම්ප්ට් ලියාගත්තා. ඒ විදිහට ඊට පස්සේ ඔයාට ඒක වෙනස්කම් කරන්න ඕන නම් එයාට කියලාම වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන්. මම මේ Grok AI ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ගැන බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක මෙන්න මේ මෙතනින් අපි වෙන කාඩ් ලින්ක් එකකින් ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි, මම Grok AI එකට ගැන මම අද කතා කරන්නේ. මම එකෙන් අර වීඩියෝ එක හදාගන්න විදිය තමයි අද මම කතා කරන්නේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ලියනාඩෝ AI එකට ලොග් වෙන්න. මෙන්න මේ ලියනාඩෝ AI එකට ලොග් වුණාට පස්සේ ඔයාලට මේ මෙතන තියෙනවා image creation කියලා ටැබ් එකක්. අන්න ඒකට ගිහිල්ලා ඔයා මෙතනින් මෙන්න මෙතෙන්ට එනවා. ආඩවස්ව කරන්න ඕනේ අපි අර හදාගත්ත ප්‍රොම්ප්ට් එකේ ඒ ප්‍රොම්ප්ට් එක ඕනනම් මම ඔයාලට දැන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා කියලා කිව්වා. ඒ ප්‍රොම්ප්ට් එක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක Grok AI එකට හරි ChatGPT එකට හරි දීලා ඒකේ වෙනස්කම් ටිකක් ඔයාලට කරගන්නත් පුළුවන්. හරි, මං අන්න ඒ විදිහට ජෙනරේට් කරගත්ත ප්‍රොම්ප්ට් එකක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ප්‍රොම්ප්ට් එක කරගෙන මෙතනින් ජෙනරේට් කියන බටන් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඔයාට ඕන නම් මම මේ විදිහේ ප්‍රොම්ප්ට් ගොඩක් දෙන්නම්. කමෙන්ට් සෙක්ෂන් එකේ මට දාන්න කමෙන්ට් එකක්. මට ප්‍රොම්ප්ට් ඕනේ කියලා මම මේ ප්‍රොම්ප්ට් එක ඊට පස්සේ ඔයාට පර්සනලි දෙන්නම්. මට මෙතන පොඩි වැරද්දක් වුණා. මම මෙතන 1 දාලා තිබ්බේ. මම මෙතනින් 2 3 කියන එකට තමයි මම ෆොටෝ එක ජෙනරේට් කරගන්න ඕනේ. මම ආපහු එක ජෙනරේට් කරනවා. මෙතන 2 3 කියන මොකද අපි ෂෝට් වීඩියෝ එකට තමයි මේ ෆොටෝ එක ජෙනරේට් කරන්නේ. හරි, මෙන්න මේ විදිහට දැන් අපේ ෆොටෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ පිච් එක ඩවුන්ලෝඩ් කරගන්න. අපිට හොඳයි කියලා හිතන ෆොටෝ එකක් තමයි මේකේ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරලා වයින් ඕනේ මෙන්න මේ Pixaverse AI කියන එකට. ඊට පස්සේ මෙතනින් ලොගින් කියන එක දෙන්න. හරි, එතනින් ලොග් වුණාට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නනවා ඇති 90ක් කියලා. අපේ ක්‍රෙඩිට් 90ක් තියෙනවා. දවසට අපිට වීඩියෝස් 3ක් වගේ අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. මෙන්න මේ AI එකෙන් ඔයාලට තවත් වීඩියෝස් ඕන නම් තවත් Gmail එකකින් ඔයාලට පුළුවන් මේ account එකට log වෙලා ඔයාට දවසට අවශ්‍ය වීඩියෝ ප්‍රමාණය හදාගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ මෙතනින් පෙන්නනවා පොඩි icon එක ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න. අන්න ඒක ක්ලික් කරලා ඔයාගේ image එක ඩවුන්ලෝඩ් කරගත්ත තැනට ගිහිල්ලා ඒක අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් වුණාට පස්සේ අර ප්‍රොම්ප්ට් එකම අපව ඔයා මෙතනින් පේස්ට් කරගන්න. පේස්ට් කරලා මෙතනින් create කියන බටන් එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඒ image එක ඒ විදියට ජෙනරේට් වෙලා තියෙනවා. ලස්සන වීඩියෝ එකක් විදියට.
හරි දැන් වැඩ කරන්න තියෙන මෙන්න මේ විදියට තවත් වාට ඒකට සම්බන්ධ වීඩියෝස් ටිකක් ඒ විදිරම් ප්‍රෝම්ටයක් හදාගෙන මේ විදිර ජෙනරේට් කරගන්න තමා ඊටවාසවාට තියෙන්නේ කැප් කට් එකට හරි එඩු ප්‍රමිය ප්‍රෝ එකට හරි දාලා ඔයාගේ ඕඩියෝ එකක් දාලා කියන්නේ YouTube එකේ කොපිරයිට් ෆ්‍රී ඕඩියෝ එකක් කරගෙන දාලා මේක වීඩියෝ එකක් විදිහට හදාගන්න තමා තියෙන්නේ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒකනම වීඩියෝස් දාලා තිනවා කලින් වීඩියෝස් වල ඒ වීඩියෝස් පිළිවෙල නැත්නම් ඒ වීඩියෝ බලලා ඒ විදිහට හදාගන්න මම මෙතනින් යට කතා කරන්නේ මොකද මම ඉගෙන ගොඩාක් වීඩියෝ වල කතා කරලා තියෙන නිසා. හරි එහෙනම් ඔයාලට පුළුවන් මේ විදිහට ෂෝට් වීඩියෝස් හදලා ඔයාගේ ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න YouTube අප්ලෝඩ් කරලා Pinterest අප්ලෝඩ් කරලා එහෙම නැත්නම් Facebook Reels විදිහට අප්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවර කරනවා මම මෙතනින්. අපි අනිත් දවසේ වීඩියෝ හම්බෙමු. channel එකට අලුත් කෙනා subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට prompt ඕන නම් මට comment section එකේ දාන්න ආයෙත් පාරක් කියනවා. මම comment section එකේ දාන්න මම description එකේ එක link එකක් එක prompt එකක් දාලා තියන්නම්. තවත් prompt ඕන නම් මම ඔයාලට දෙන්නම් comment section එකේ comment එකක් දැම්මොත්. හරිද? ඒ වගේ මොනවද ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. like කරලා share කරන්නත් අමතක කරන්න එපා. අමතක කරන්න තුව වීඩියෝ එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. අපි අනිත් දවසේ වීඩියෝ එකෙන් අය හම්බෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක බලුවට thank you කියන ගමම්ම. හරි